සතුටු වෙන්න. I wanted one life. You wanted another. We couldn't have our cake, so we ate each other. කොහොමද පුංචි යාළුවනේ? ඔන්න ඉතින් අදත් වෙනද වගේම kids can cook segment එක අරගෙන අපි දෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් අද මාත් එක්ක ඉන්නේ සකේෂි. සකේෂි, ඔයාට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා අභිෂේකා. අපි හැමදාම අපේ යාළුවන්ට රසම රස අමුතු විදිහේ රෙසිපීස් හදන විදිහ කියලා දෙනවනේ. ඉතින් ඔන්න අදත් අපි අපේ යාළුවන්ගේ ගෙදරට ඇවිල්ලා ඉන්නේ රසම රස අමුතු ජනප්‍රිය රෙසිපි එකක් හදන විදිහ කියලා දෙන්න. ඉතින් සකේෂි, අද අපි මොනවද හදන්න යන්නේ? අභිෂේකා, අපි අද හදන්න යන්නේ ෆෘට්ස් වලින් කේක් එකක්. ඊට කලින් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඒ මොකද්ද සකේෂි? අභිෂේක කැමතිද බනානාස් කන්න? බනානාස් වලට නම් මගේ එච්චර වැඩි කැමැත්තක් නෑ සකේෂි. ඒකනේ, අපේ සමහර යාළුවෝ බනානා වලට කැමති නෑනේ. හැබැයි මේ රෙසිපි එකෙන් අපේ යාළුවෝ අනිවාර්යෙන්ම බනානාස් වලට කැමති වෙයි. ඉතින් අභිෂේක, අපි බලමුද මේක හදන්න අපිට ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා? හරි. අපිට මුලින්ම ඕන වෙනවා flour, eggs, sugar, cooking oil, salt, fresh milk, bananas. ඉතින් මෙතන මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ bananas. එහෙනම් සකේෂි, අපි හදන්න පටන් ගමු නේද? ඔව් අභිෂේක, අපි එහෙනම් ඉක්මනටම හදන්න පටන් ගමු. ඉතින් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ පෑන් එකට sugar දාගන්න. හරි. අපි ඊළඟට bananas ටික කපා ගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ, මෙතනදී තුනියට කපා ගන්නෙත් නැහැ, ගොඩක් මහතට කපා ගන්නෙත් නැහැ, normal size එකට තමයි අපි කපා ගන්නෙ. ඒ වගේම තමයි පුංචි යාළුවන්ට කියන්න තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි හැමෝම දන්නවා වගේම මේ බනානා කියලා කියන්නේ ගොඩක් පෝෂ්‍යදායී පළතුරක්නේ. ඉතින් මේවයි B විටමින් අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා තමයි B1, B2, B3, B6, ඒ වගේම B9. ඒ වගේම තමයි සකේෂි, විටමින් E පවා මේ බනානාස් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේකෙන් පුළුවන් සමේ තියෙන ප්‍රත්‍යාස්ථතාවය වැඩි කරන්න. ඒ කියන්නේ ඇදෙන සුළු බව වැඩි කරන්න. එහෙම නේද සකේෂි? ඔව් අභිෂේක, ඒ වගේම තමයි අපේ හැම පැහැපත් කරන්නත් මේ බනානා උදව් වෙනවා. ඒ වගේම විටමින් D, පොටෑසියම්, ෆයිබර්, අයන් වගේ දේවලුත් අඩංගු වෙනවා. සකේෂි, කියන්නේ අපිට ඕන ප්‍රමාණයට අපිට හදන්න අවශ්‍ය කරන ප්‍රමාණය තමයි කෙසෙල් ගන්න ඕනේ නේද? ඔව් අභිෂේක. ඒ වගේම මේ සයිස් එකට තමයි අපි කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කෙසෙල් ටික මේ පෑන් එකේ මේ sugar වලට උඩින් දාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. අපි මේකේ යාළුවනේ කේක් එකක් විදිහටම නෙමෙයි කන්නේ. මේක පෑන් කේක් එකක් විදිහටත් අපිට හදලා ආහාරයට ගන්න පුළුවන්. සකේෂි, අපි දැන් මේ විදිහට කෙසෙල් ටික තියාගත්තා. ඉතින් අපේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද? අපි ඊළඟට අපේ එග් බැටර් එක හදාගන්න තමයි යන්නේ. ඉතින් අපි මුලින්ම අපේ එග්ස් ටික දාගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට බීට් කරගන්නවා. හරි. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. මේ එග්ස් කියන්නේ අපි හැමෝම දන්නවා වගේම ප්‍රෝටීන් බහුල ආහාරයක් නේ සකේෂි. ඉතින් ඒක විතරක්ම නෙමෙයි මේ එග්ස් වල තියෙන විශේෂත්වය. ප්‍රෝටීන් වගේම තවත් ගොඩක් විශේෂ වෙච්ච පෝෂණීය සංඝටක මේ එග්ස් වල තියෙනවා. ඒ වගේම තමයි සකේෂි, දැන් අපි මේකට කහමදයක් දාගත්තනේ. මේ බිත්තර කහමදේ කියන්නේ බිත්තර සුදු මදයටත් වඩා ගොඩක් පෝෂණීය එකක්නේ. ඉතින් මේකේ කොලින් කියන සංඝටකය ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේකට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ රුධිර කැටි ගැසීම පාලනය කරන්න. ඒ වගේම තමයි අභිෂේක, beauty tips තියෙනවානේ. අපිට eggs beauty tips වලට උපකාර කරගන්න පුළුවන්. අපේ සමේ පැහැපත් බව මේ eggs වලින් හොඳට කරගන්න පුළුවන්. එහෙන් බැලුවොත් සකේෂි, eggs කියන දේ අපේ ආහාරයට විතරක් නෙමෙයි, අපේ සම ලස්සනට පැහැපත්ව තියාගන්නත් අපිට උදව් කරගන්න පුළුවන් නේද? හරි අභිෂේක, එහෙනම් අපි sugar හැන්දක් වගේ දාගමු. හරි. ඊට පස්සේ salt pinch එකක් වගේ දාගමු. ඊට පස්සේ ආයෙමත් අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. සකේෂි, අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ නේද? ඔව් අභිෂේක. ඉතින් අපි ඊළඟට fresh milk ටිකක් දාගන්නවා.
ඉතින් අපි කෝපෙන් භාගයක් වගේ තමයි දාගන්නේ. මේ ඇති වෙයි අභිෂේක. ඉතින් අපි ආයෙමත් මේක හොඳට බීට් කරගන්න ඕනේ. හරි, ඊට පස්සේ අපි ෆ්ලා හැඳි 3ක් වගේ දාගන්නවා. ඉතින් අභිෂේක මෙතනදී මේක කැටි ගහන්න බලන නිසා අපි හොඳට බීට් කරගන්න ඕනේ. ඉතින් මේ thickness එකට ආවට පස්සේ අපේ බැටර් එක හදලා ඉවරයි. සකේෂි අපි ඊළඟට මොනවද කරන්න යන්නේ? අපි ඊළඟට අපේ කේක් එක හදාගන්න තමයි යන්නේ. සකේෂි අපි බනානාස් ටික වැහෙනකම්ම බැටර් එක දාගන්න ඕනේ නේද? අන්න හරි අභිෂේක. මෙන්න මේ විදිහට තමයි අපි දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි අපේ ගෑස් එක ඔන් කරගන්නවා. ඉතින් අඩු ගින්දරේ තමයි අපි මේක හදාගන්නේ. ඉතින් පුංචි යාළුවෝ මතක තියාගන්න ඕනේ ගෑස් ලිපත් එක වැඩ කරද්දී වැඩිහිටියගේ උදව් අනිවාර්යයෙන්ම ගන්න. අපි මේක වහගමු. හරි. ඉතින් විනාඩි 2-3 අතර කාලයක් ඇතුළත තමයි අපි මේක ගෑස් එකේ තියාගන්න ඕනේ. ඉතින් සකේෂි මං අපේ යාළුවන්ට මතක් කරන්නම් මේ බනානා එග් කේක් එක හදන්න අපිට ඕන කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා. සකේෂි කලින් කිව්වා වගේම මුලින්ම අපිට ඕනුනේ බනානා. අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක උනේ බනානා. ඒ වගේම eggs, ඒ වගේම flour, sugar, salt, cooking oil, fresh milk. ඉතින් මේව තමයි අපිට මේ බනානා එග් කේක් එක හදන්න ඕන වෙච්ච ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන්නේ. ඉතින් අපි තව ටික වෙලාවක් ඉමු. සකේෂි මට නම් ඉවසිල්ලක් නෑ මේ කේක් එක හැදෙනකම්. අභිෂේක දැන් කිව්වා නේද කෙසෙල් වලට එච්චර කැමති නෑ කියලා. සකේෂි ඉතින් මේක කේක් එකක්නේ. කේක් එකක් විදියට නවා කෙසෙල් මේන් ඉන්ග්‍රීඩියන්ට් එක කරගෙන දාලා මේ විදියට හදලා තියෙන්නේ. දැන් කැමතිද කෙසෙල් වලට? ඔව් ඉතින් මෙහෙම හදනවා නම් කැමති. ඒකනේ අපේ යාළුවන්ටත් පුළුවන් මේක ගෙදරදී හදලා බලන්න. හරි එහෙනම් අපි මේක ප්ලේට් එකට දාගමු. හරි. සකේෂි එක පැත්තක් නම් හරියට හැදිලා නේද? අපි ඊළඟ පැත්තත් හදාගමු. ඔව් අභිෂේක අපි දැන් කුකින් ඔයිල් ටිකක් පෑන් එකේ ගා ගන්න ඕනේ. හරි අභිෂේක දැන් අපි අපේ කේක් එක දාගමු අනිත් පැත්තට. හරි දැන් අපි අපේ ගෑස් එක ඔන් කරගමු. අපි මේක ටික වෙලාවක් තියලා අරගමු. හරි යාළුවනේ එහෙනම් අපි බලමු මේක හැදිලාද කියලා. හරි එහෙනම් අපි මේක දාගමු. සකේෂි හොඳ සුවඳකුත් තියෙනවා. ඔව් අභිෂේක. සකේෂි දැන් නම් කේක් එක හරි නේද? ඔව් අභිෂේක කේක් එක අපි හදලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ ගානිෂ් කරගන්න. ඉතින් අපි කලින් කිව්වා වගේම බනානාස් කන්න කැමති නැති පුංචි යාළුවන්ටත් පුළුවන් මේ කේක් එක try කරලා බලන්න. ඔව් දැන් අභිෂේකත් කැමතිනේ බනානාස් වලට. ඉතින් යාළුවනේ අද අපි හැදුවේ බනානා එග් කේක් එකක්. ඉතින් අපේ යාළුවන්ටත් පුළුවන් ගෙදරදී මේක try කරලා බලන්න. try කරලා විතරක් මදි. අපේ Kids First Facebook page එකට අපේ යාළුවෝ හදපු මේ recipe එක එවන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ එක රෙසිපි එකක් හරි ඔයාලට මග හැරුණා නම් Kids First YouTube channel එක ඔස්සේ ඔයාලට ඒව නරඹන්න හැකියාව තියෙනවා. නේද සකේෂි? ඔව් අභිෂේක. අපි අපේ යාළුවන්ගේ ගෙදරට ඊළඟ සතියේත් රස රෙසිපි එකකින් එනවා. එහෙනම් අපේ යාළුවෝ එතකම් පරිස්සමින් ඉන්න. මේ Kids Can Cook. දැනුම ගන්න සතුටු වෙන්න.